O level ළමයින්ට කැනඩා PR එක ගන්න පුළුවන් පිටකවරේ බලන්නේ මොකක්ද ඒවා තීරණය කරන්නේ. හරියට වැඩ ටික කළොත් PR එකට එයා එලිජිබිලිටි එක ලබනවා. ඒ level නෑ මොකුත් නෑ පට ගාලා ගියා. O level certificate එක විතරක් නෙමෙයි. ඒක තව ක්‍රයිටීරියා ටිකක් තියෙනවා. ඒක තමයි අපි කියා දෙන අලුත්ම මාර්ගය. විදේශ රටකට A level වලින් පස්සේනේ ගියේ ඩිග්‍රියක් කරන්න. ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා ඔය දේම කරගන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. O level තියෙනවා. ෆවුන්ඩේෂන් එකක් හෝ A level ඇතුව තමයි යන්නේ. මෙහෙදි කරගෙන ඉවර වෙලා මේ හරියටම කෙලිම PRම දාන්න පුළුවන්. කෙලිම PR. ඒතර අවුරුදු 7 PR process එක කොච්චර කාලයක් යනවද? සබ්මිට් කරපු දවසේ ඉඳන් මාස 6ක්. මාස 6ක් කියලා කැනේඩියන් ගවර්න්මන්ට් එකේම ඔබ කැමතිද පැහැදිලි කරන්න පුළුවන්ද? පැහැදිලි කළ යුතුයි නැත්නම් වැරදි නිගමන වලට යනවා. මෙහෙ මෙඩිකල් කොලෙජ් යන්න තරම් ඒ තුනක් අවශ්‍ය නැහැ. ඉතින් යන කොස්ට් එකත් හරි අඩුයි. කවුරුර මග පෙන්වන්න එපයි. ඒතර ඔබ ආයතනයේ කරනවද? පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්නත් ඕන. ඒතර ජොබ් එක්ස්පීරියන්ස් එකත් ඒක ඇතුළත්. කන්සල්ටන්ට් විදියට මාව අත්‍යවශ්‍යත් නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක. Tamanට උනත් තනියම මේක ඇප්ලිකේෂන් එක තමන් හොඳට අධ්‍යයනය කරොත් කරන්න පුළුවන්. ඔබ ඔය වංගු ක්‍රම කියන්නේ නැහැ. පුළුවන් නම් පුළුවන් කියනවා බැරි නම් බෑයි කියලා කියනවා. සමහර ලොකු නම් තියෙන අයගේ ලයිසන්ස් උත් කැන්සල් වෙලා. අවුරුදු 26ක් මේ වගේ ෆීල්ඩ් එකක පවතින්න බෑ. මම දන්න කිසිම කෙනෙක් පැවතිලා නැහැ. මම සල්ලි දැක්කහම ඕකට ඇදෙනවා. බිස්නස් එකක් නේ පාඩු වෙන්නේ. මම ඕනෙත් නැහැ කියලා කිව්වා. අපිට එන ප්‍රමාණය එනවා. අපිට කරන්න පුළුවන් ප්‍රමාණිකුත් තියෙනවා. Nova Aesthetic Center, a government-approved private medical center where you get the latest state-of-the-art cosmetic and non-surgical rejuvenation procedures to help you look your best version. Battaramulla and Negombo.